right welcome ඔක්කොලාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මේ අද වෙනස් විදිහේ කතා බහක් කරන්න තීරණය කරා අපේ ඩුබායි වල ඉන්න හොඳ entrepreneur කෙනෙක් ඉතින් එයාවිලා මේ දවස්වල හොඳ වැඩටියක් කරගෙන යනවා හොඳ businessman කෙනෙක් තරුණ කෙනෙක් අපේ ජෙනරේෂන් එකේ ඉතින් ඒත් එක්ක පොඩි business insider talk එකක් පොඩි දාන්න හිතුවා මේ ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි සහ මේක knowledge base සහ inspirational කතා බහකුත් වෙයි. ඉතින් සාදරයෙන් පිළිගන්නවා සුමේද දිල්ෂාන් බියන්වල. හරිනේ? අයුවන්. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් දන්නවනේ UAE වල තත්ත්වය. ඔව්. අල්ලන් යනවා. ඇදගෙන යනවා. අපි පොඩ්ඩක් කියමු වාගේ කොහොමද background එක? බෑග්‍රවුන්ඩ් එක කියන්නේ හසන් මම දැන් ඇවිල්ලා හේෂන් අවුරුදු 7ක් වෙනවා. ඔව්. මේ අවුරුද්දේ මේ වලට. right. ආවේ ලංකාවේ පාස්කු ප්‍රහාරය තිබ්බේ. Right. 19 19 නේ. ඔව්. 19 අප්‍රේලේ තිබ්බේ. ඔව්. මම මේ වලට මෙහෙට ඇවිල්ලා අවුරුදු 7ක් වෙනවා. කෙටියෙන් කියන මම බිස්නස් තමයි පටන් ගත්තේ ජොබ් නම් Right. කරේ නෑ. ජීනේ කියලා. ඉතින් දැන් ඉතින් බිස්නස් 6ක් 7ක් කරගෙන යනවා. මෙහි ඇවිල්ලා මේ මුලින්ම වුණාද කරේ ඒතොර? අපාර්ට්මන්ට්ස්. apartments. ඒ කියන්නේ අපිට කාමර rent එකට දෙනවා. ඔව්. දැන් ඒක තාම කරගෙන යනවා. තාම කරගෙන යනවා මහා පරිමාණයෙන්ම කරා සාමාන්‍යයෙන් Right. කියන්නේ අපාර්ට්මන්ට්ස් 55 56 57 වගේ ලෙවල් එකට කරා right. දැනුත් ඉතින් 20කට වැඩි තියෙනවා Right. කරගෙන යනවා එතකොට දැන් apartments කරලා වා ඒක එහෙමම ස්කේල් කරලා ඊට පස්සේ පටන් ගත්ත business එක මොකද්ද? කියන්නේ අපාර්ට්මන්ට් දැන්ටත් මම කරගෙන යනවා ඔව්. ඊට පස්සේ මම අර ටෙක්නිකල් සර්විසස් පැත්තට පොඩ්ඩක් පටන් Right. ගත්තා ඒක වැඩි ඔපරේට් වුණා නමුත් කරගෙන ගියා තාමත් කම්පැනි එකක් හරි. අරින් තියෙනවා Right. ඒකෙන් මම move වුණා ඉවෙන්ට්ස් පැත්තට Right. මේ නම මම තමයි දුවන්නේ මේ නම. ටැක්‍රෝබේන් ඉවෙන්ට්ස් කියලා පටන් ගත්තා ඒකෙන් කොන්සර්ට්ස් කරා Right. සාමාන්‍යයෙන් ලොකු ඒවා කරා ඔව්. හොඳ ආටිස්ට්ලා ගෙනල්ලා Right. ටිකක් මහා පරිමාණයකින් කරගෙන යනවා තාමත් කරනවා ඒ කියන්නේ අපි දැකලා තියෙනවා දැන් මේ පහුගිය කාලේ තිබ්බ විශාලතම කන්සර්ට් එක කරෙත් ඕගොල්ලෝ. අපිට ඒ කියන්නේ ලොකුම crowd එකක් ආවේ ඕගොල්ලන්ට. අපිට ලොකු crowd එකක් ඉරියා ඔව්. අනිත් ඒක- අය මේව කරනවා නේ නෑ අපිට නෑ මම කියන්නේ ඒ event එක ලොකු success එකක්. නමක් තියලා කරා ඔව්. මොකද මේ ඒකෙන් ගොඩක් අයට ගන්න පුළුවන් දේවලුත් තියෙනවා ඒ event එක උන විදිය සහ ඒකේ logistics සම්බන්ධයෙන් මොකද ඒක පිළිවෙලකට සිද්ධ වෙච්ච event එකක්. මේ අපි ඒ ගැනත් කතා කරමු event industry එක ගැනත් කතා කරමු මෙහෙ තියෙන. මේ ඊට පස්සේද මේ restaurant ඉවෙන්ට්ස් එකට වලින් තමයි මම අර නම මගේ ඔළුවේ තිබ්බට අප්‍රොබේන් කියන නම හදන්න Right. කියලා දැන් ඔය ලෝගෝ එක ඩිසයින් කරේ මගේ යාළුවෙක් ඉතින් එයාට වුණත් මම කිව්වේ ඩිසයින් කරන වෙලාවේ මට ඔය තියෙන අපේ අර සිංහල අකුර ඔව්. ඒක දාලා කරමු කියලා මොකද මට ශ්‍රී ලංකන් බේස් බිස්නස් ටිකක් කරන්න වුණා තිබ්බ මේ Right. ඉතින් ඒකෙන් තමයි ටැප්රෝබේන් නම හදාගෙන ඉතින් ඉවෙන්ට්ස් පැත්තෙන් ඇවිල්ලා තමයි මට හිතුනේ කැෆේ ටැප්රෝබේන් කියලා එකක් දාමු කියලා right. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ අල්නාදවල branch එක අල්නාද වලින් තමයි මුලින්ම පටන් කරන්නේ. right. ඒක ඒ කියන්නේ පටන් අරන් කොච්චර කාලද අල්නාද එක? ටෝටල් මන් රෙස්ටොරන්ට්ස් ෆීල්ඩ් එකේ දැන් අවුරුදු දෙකයි දෙකයි. එතකොට අල්නාද එක මුලින් පටන් ගත්තා ඊට පස්සේ ඉන්ටර්නැෂනල් සිටි ඊට පස්සේ සාජා ෂාජන්. ඊට පස්සේ තමයි මේ මේක. ක්ලබ් එක දැම්මේ. ඔව්. දැන් අපි ඉන්නේ මසන් මේ තැප්‍රබේන් ලොන්ජන් lounge and bar. මේකට මං හිතන්නේ 12යි නන්ද open මෙතන. දවල් 12 පාන්දර 4 පාන්දර 4. මෙතන ලස්සන පොට්ටක්. ඒ කියන්නේ මම මෙතනට ඇවිල්ලා තියෙන දෙතුන් පාරක්. දෙන පර්සනල් හැමුණ මෙතන ඔව් personally අපි දෙන්න හම්බුනේ මෙතන. ඉතින් මේ ඒ ආපු හැම පාරම මම ඇත්තටම enjoy කරා. මෙතන මේ music යනවා. එතකොට කෑම බීමත් හොඳයි. ඒ කියන්නේ bites ඔක්කොම හොඳයි. අනිත් එක මගේ ආසම cocktail එකත් මෙතන හරි රහට තියෙනවා. ඒ old fashion එක. ඉතින් ඒකටත් මම රිවිව් එකක් දුන්නා මං හිතන්නේ. ඉතින් ඒ වගේ හොඳ තැනක් ඕගොල්ලෝ ඇවිල්ලා මෙතන එන්ජොයි කරන්න කට්ටියත් එක්ක යාළුවොත් එක්ක ඇවිල්ලා මේ හැන්ග් අවුට් වෙන්න හොඳ තැනක්. ඉතින් ඊට අමතරව මම දන්නවා වගේ තියෙනවා තව ඔටෝ වර්ක්ෂොප් එකක්. ඔව්. ඒක සාමාන්‍යයෙන් මොනවද? සර්විස්ද කරන්නේ නැත්නම් ඩීටේලින්ග්ද? ඩීටේලින් පැත්ත කරන්නේ right. සර්විස් මේන්ටනන්ස් ගැන ඉලෙක්ට්‍රිකල් මෙකනිකල් ඩෙන්ටිං පේන්ටිං right. ඒක තියෙන්නේ කොහොමද? අල්කුස් අල්පූස්. ඔව්. දැන් වාගේ බිස්නස් ගත්තාම එකකට එකක් සම්පූර්ණයෙන් වෙනස්. ඔව්. ඒ කියන්නේ දැන් එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකයි හොස්පිටැලිටි එකයි දෙක එකට යනවා. නමුත් මේ ටෙක්නිකල් සර්විසස් එතකොට එතනින් ගියාම මේ ඔටෝ වර්ක්ෂොප් එක එතකොට අපාර්ට්මන්ට්ස් මේ එකකට එකක් වෙනස් ලින්ක් නේ. නෑ ලින්ක් නෑ. ඒ කියන්නේ මම ඒක මේ හිතාමතාම කරන්නේ මේ ඔව්. මොකද මම හිතන්නේ මේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් එකම තැනක ඉන්න ඕනි කියලා. ඒ හරියට හරි. කියන්නේ බිස්නස්මන් කෙනෙක්ට තමන් අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ නෑ ඒ කරන ෆීල්ඩ් එක. බිස්නස් නොලෙජ් එකෙන් යන්න පුළුවන්. ඔව්. මගේ මතේ මම කියන්නේ මේ එතකොට මම දකින දේ එක තැනකින් අපි කොහේ හරි ලොස්ට් වුණා අනිත් තැනින් අපිට බූස්ට් එකක් දෙයි කියලා. අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා දැන් ඒ දවස්වල උනත් ඉතින් අපිට සෑහෙන්න තියෙන ප්‍රශ්න. ඔව්. ඒ කියන්නේ දැන් එකම ඉන්ඩස්ට්‍රි එකක ඔක්කොම ඉන්වෙස්ට් කරලා තිබ්බොත් මේ ඉන්ඩස්ට්‍රි එක වටනොත් එමු අයිවලටම ඉවරයි. එතකොට ඔයාට බැකප් එකක් තියෙනවා අනිත් ඉන්ඩස්ට්‍රීස් එකේ මොකද මොකක් හරි එකක් මට ඕක වුණා මේ හේෂන් මෙහෙ පොද
2020 වගේ වෙද්දී කොවිඩ් ආවනේ. ඔව්. ඒතර මම ඉන්වෙස්ට් කරලා තිබ්බේ කියන්නේ මගේ සල්ලි ඉන්වෙස්ට් කියන මම මහලොකුට ඉන්වෙස්ට් කරලා Yeah. කියන්නේ. නමුත් අර මං ගාව apartments ඒතර මම හිතන්නේ 20කට එහා තිබ්බා. එතකොට Yeah. 2020 ඒතර ඒ වෙලාවේ මිනිස්සුන්ට රෙන්ට් ගෙවන්න සල්ලි නැහැ. ඉතින් ඒ වෙලාවේ වැටුණා හොඳටම. ඉතින් ඒකත් එක්ක මං හිතුවා දැන් අර එක එක තැන්වල අපි ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඒක ඒව දුවනවා නම් කොහෙන් හරි අපි සර්වයිව් වෙනවා. ඔව්. අර තියෙනනේ මේ කියනනේ don't put all your eggs in one basket කියලා කියනනේ. එකපාර basket තව එකකට. එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මට. ඔයාලට මතකද මේ ගම් වතුරක් ආවා. ඔව්. ඒ වෙලාවේ රෙස්ටොරන්ට් වලට බිස්නස් නැහැ. business නෑ. හැබැයි ගරාජ්ජය ගොඩ. මං කියන්නේ අන්න මතක තියාගන්න. මම කියන්නේ එකකින් අර මිනිස්සෙක්ගේ දැන් එහෙමනේ ඉතින් අනිවාර්යෙන් තව එකක් මම ඔයාලට කියනවා දැන් අපි දැම්මොත් එහෙම මේකක් මොනවාද මේ මොනවාද කියන්නේ ඒකට මිනිස්සු මරුණෙන් පස්සේ එම්බාම් කරන්නේ. ඔව්. මිනි ඔව් මිනි වෙට්ටි මිනි පෙට්ටි සාප්පුවක් දැම්ම. ඔව්. දැන් ඉතින් එන්නේ වලාගෙන කවර ඕකනේ යථාර්ථය. අනිවාර්ය. ඒ කියන්නේ කාගේ හරි මොකක් හරි ප්‍රශ්නයක් තමයි business අනිවාර්ය එකේ දෙයක්. දන්නේ. මනුස්සෙක්ට අනිවාර්ය දෙයක් ඔව්. කරන්න ඕන. අපි දැන් අපි දැන් මේ හිතන්නකෝ මේ මොන මගුල තිබ්බත් මම කියන්නේ මොන දේ තිබ්බත් අපි බොන්නේ නැද්ද? බොනවනේ අනිවාර්යෙන් බොනවනේ. බොනවනේ. දැන් අපිට දැන් සල්ලි නැහැ. මිනිස්සු 50% මේ කපලා සැලරිස් කපලා මිසයිල්ස් එනවා. ඔව්. ඇලර්ට් වදිද්දි මෙතන පාටිනේ. පාටිනේ. ඒ අපි හැටිනේ. කොහොමද අර ශ්‍රී ලාංකික ගතියන කොහොමද ශ්‍රී ලංකාවස්ලා කණ්ඩ බොන්න ලොස් නැහැ. ලොස් නෑ. ඒක මගේ වාහනේ හොඳට තියාගන්න. ඔව්. ඒ ඒ කියන්නේ කියන්නේ ඒ ආශ්‍රිත දේවල් කරන්න. ඔව්. ඒ කියන්නේ දැන් වා වැඩිපුරම කේට කරන්නේ අපේ කමියුනිටි එකට. වැඩිපුරමනේ මම 100% 100%. ඉතින් අර වෙන කට්ටිය ආවා කියලා ඒක ප්ලස් එකක්. වෙන ඔව්, වෙන plus එකක්. වෙන කමියුනිටිස් ආවා කියන එක ප්ලස් එකක්. නමුත් සුමේදගේ ටෝටල් ෆෝකස් එක තියෙන්නේ අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකට ඒගොල්ලන්ට අවශ්‍ය සර්විස් එක ඒ රහට අපේ ලංකාවේ විදිහට දෙන්න. හරිනේ? ඒකට මම උත්සාහ කරනවා. ඔව් ඒක තමයි උත්සාහ කරන්නේ. ඒකේ සක්සස් වෙලා තියෙනවා කියලා මම දන්නවා. මොකද මම වාගේ මෙතනට ඇවිල්ලා තියෙනවා, මෙතන සර්විස් එක දැකලා තියෙනවා, මෙතන ඉන්න වාගේ ස්ටාෆ් එකේ සර්විස් එක මම දැකලා තියෙනවා. ඒක මාර හොඳයි. ඒ කියන්නේ අර ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට වා මේක මේන්ටේන් කරගෙන යන විදිය, මැනේජ් කරගෙන යන විදිය අර ලස්සනයි. ඒක මෙතනට ආපු කෙනෙක්ට ඒක තේරෙනවා මේ වෙනිව් එක මෙතන අර තියෙන වයිබ් එක ඒක මොන වගේද කියන එක. මං ආයෙන් අහන්නේ ඇයි තැප්ප්‍රොබේන් කියලා දාගත්තේ කියන එක. මට හිතුණා දැන් මගේ මුලින්ම තිබ්බේ ඒ කියන්නේ UAE වලට ඇවිල්ලා ටික දවසක් ඉඳන් මට බිස්නස් එකක් කරන්න ඕන එකක් තිබ්බා. ඔව්. ඒත් මට ඕනේ ඉවෙන්ට් එක ගැන මගේ ඔළුවේ තිබ්බ ඉවෙන්ට් ඔව්. එක. මට ඉවෙන්ට් එකක් කරන්න ආසාවක් තිබ්බා. ඉතින් මට හිතුණා හොඳ නමකින් ඉන්න ඕන කියලා. මම එතකොට සන්නස් කලසර්ගේ එයාතෝ වෙන එක දන්නේ නැහැ. Right. ඔක්කොම කිව්වොත් දන්නේ නැහැ. හරි. මම දන්නේ නැහැ එතකොට. මම නිකන් මට හිතුණා දැන් හැමෝම එක එක නම් දාන් ඉන්නවනේ දැන් ඔය ලංකාවට කියන නම් දාන් ඔව්. ඉන්නවනේ තියෙනවනේ. සිලෝන් ඉවෙන්ට්ස් කියලා. මට ඉතින් ඔළුවට ආවට අප්‍රෙවෙන්ට් කියලා දාමු කියලා. හැබැයි මුලින් මිනිස්සුන්ට ඒක නිකන් කියා ගන්නත් බැරි වගේ සීන් එකක් තිබ්බනේ. දැන් අර ගිහිල්ලා නොවැදිලා තියෙන්නේ. දැන් කමියුනිටි එක ඇතුලේ ඔයාගේ තැප්ප්‍රොබේන් කිව්ව ගමන් සුමේද කියලා දන්නවා හැමෝම. මම හිතනවා. ඔව් නෑ නෑ දන්නවා. ඒක අපි දකිනවනේ. හිතන්න දෙයක් නෑ. ආව දන්නවා අනිවාර්යෙන් කමියුනිටි එක. බිස්නස් එක පැත්තෙන් යන ගමන් මට පුළුවන් විදිහට ඉතින් මම අනිත් දේවල් කරන් යනවා. ඔව්. චැරිටි වර්ක්ස් අනම්ම මම ඒවා කියන්න කැමති නැහැ නේද? නෑ කමියුනිටි එතකොට සර්විස් කරනවනේ අපි. කලින් UAE ඇත්තල ඉන්න කාලෙත් අපි කරා සෑහෙන ඒවා කට්ටියත් එක්ක එකතු වෙලා. දැන් ඔව්. මේක නෑ. මම අයින් වුණා මගේ වැඩ ටිකත් එක්ක මට කරන්න බැරි හින්දා. මම පොඩ්ඩලි කොහොමද මම කරන් යනවා. දැන් මේ කොච්චර නෑ කියලා කිව්වත් මම මේ තව වෙසක් එකවවත් මම දන්සලක් අනිවාර්යෙන් කරනවා තනියෙන්. දැන් පහුගිය කාලේ මොකක් හරි බෞද්ධ මොකක් හරි වැඩක් වා කරානේ අපේ හාමුදුරුවෝ හාමුදුරුවෝ ගෙනලා. ඊට පස්සේ දැන් ප්‍රෙග්නන්ට් අම්මලාගේ ඔව්. කරන් යන අවුරුද්දට මම 5-6 පාරක් කරනවා ඒක. ප්‍රෙග්නන්ට් අම්මලා 100කට කැමරා. මම මගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක් කියලා හිතලා මම කරනවා. කවුරුද දවස් කිව්වොත් මම ඒ උදව් කරනවා. ඉතින් මොකද මම මේ කමියුනිටි එකෙන් හම්බ කරලා ඔව් අනිවාර්යෙන්. කරන්න ඕනේ කියලා මම හිතනවා ඉතින්. ඒ කියන්නේ අපේ කට්ටියව අපේ කට්ටිය බලා ගන්න ඕනේ. අර මඩ පාරක් ගියවා දැක්කද? මේ ඩිසෙම්බර් 7 මම කොන්සර්ට් එකක් ප්ලෑන් කරලා තිබ්බා. ඔව් හරි. ලොකු වියදමක් දාලා ඔව්. තනියම. ඔව් ඇවට බෑන්ඩ් එක ඔව් ආටිස්ලා හොඳම සෙට් එක. සාන්තුතා වස්ති රවී ඔක්කොම දාන්න. හරියට මේ ගම් වතුරේ හොන් ලංකාව. ගංගා වතුරේ ඉඳන්. මගේ ලොස් එක මං හිතන්නේ ඩිරම් 1,40,000කටත් එහා. හැබැයි මම ඒක ඉතින් මගේ වෙලාවනේ ඉතින්. ඔව් මං ඒත් මට පුළුවන් දේ ලංකාවේ පැත්තට මට කරන්න පුළුවන් දේ මං තනියෙන් කරා. එකතු වෙලත් කරා ඒවටත් මේවා කරා. මං කරා ඉතින්. මං හිතනවා මගේ කමියුනිටි එකෙන් මං හම්බ කරන්නේ මේ මිනිස්සුන්ට මොනවාරි දෙයක් කරන්න. ඒ වෙනම. අනිවාර්යෙන්. ඒ කියන්නේ මෙහෙම ඒ ගම් වතුර වෙලාවේ එක එක කට්ටිය විවිධ ආකාරයේ ඒගොල්ලන්ට පුළුවන් විදිහට හැමෝම කරා. ඒ වගේම ඕගොල්ලොත් කරා තව කමියුනිටිස් එකතුලා කරා. ඉතින් ඒ දේවල් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අර බිස්නස් කරනවා කියලා විතරක් නෙමෙයි අර කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි CSR කතන්දරෙත් ඒ විදිහටම කරගෙන යන්න ඕනේ. ඒක අපේ වගකීමක් මම හිතන්නේ. සාමාන්‍යයෙන් දැන් මෙහි බිස්නස් කරන්න පටන් ගන්න කට්ටිය ඉන්නවා. කියන්නේ තරුණ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මෙහෙට එනවා. ඒ කියන්නේ රස්සාවක් කරන්න විතරක්ම බලාගෙන නෙමෙයි එන්නේ.
කවදා හරි කීයක් හරි හම්බ කරලා තමුන්ගේ දෙයක් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම කට්ටියට බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට ඔයා ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට ඔයාගේ අත්දැකීම් වලට අනුව ඔයාට දෙන්න පුළුවන් මොකක්ද ඇඩ්වයිස් එක? තමන් ඉස්සල්ලාම් පටන් ගන්න ඕන තමන්ට ආසදේ තමන් කැමතිදේ තමුන්ට හොඳටම පුළුවන්. හොඳනම් පුළුවන් ඔව්. දැන් මාව ගිහිල්ලා කම්පියුටර් එක ඉස්සරහට තියලා මට කිව්වොත් මේ මේක මට බෑ ඒක. මට ඔයාගේ කතා කරන්න බෑ. තේරෙනවද ඒක? ඔයා කැමති ඒක කරන්න ඔව්. ඔයා කියලා රෙස්ටොරන්ට් කරන්නේ නැහැ නෑනේ. නේ. ඒ වගේ දැන් තමන් ආසදේ තමන්ට පොඩ්ඩ හැබැයි මං කියන්නේ නැහැ දැන් ඒකෙන් තමන් ආපුවම තැනකට ඊට පස්සේ යාට තියෙනවා ෆ්ලෝ එකක්. යාට තියෙනවා බේස් එකක්. ඊට පස්සේ යා try කරන්න පුළුවන්. යා ආසදෙන් පිට. right. දැන් මම මේ හැම කෑමකම ටේස්ට් එක දන්නවා. ඔව්. මම ඒක මේන්ටේන් කරන්න උත්සාහ කරනවා. ඔව්. ඒ කියන්නේ සමහර තැන්වල අපේ වැරදි තියෙනවා. ඔව්. මම කෑම අපේ අවුල් වෙන අවස්ථා ඇතිනේ. ඉතින් මිනිස්සුනේ හදන්නේ. නෑ ඒක රෙස්ටොරන්ට් ෆීල්ඩ් තියෙන- එකේ හැබැයි මම ඒක ඒක උපරිම මේන්ටේන් කරගන්න හදනවා. ඔව්. ඒ රස දෙන්න මොකද මං දන්නේ හින්දා. ඔව්. හැබැයි මට ගරාජ් එක පැත්තෙන් ඒ නොලෙජ් එක නැහැ. ඔව්. වාහන සම්බන්ධ දැන් මං අර බිස්නස් නොලෙජ් එක තමයි එතනට යොදවන්නේ. මං කියන්නේ ඒක කවුරු හරි පටන් ගන්නවා නම් අලුතෙන් දෙයක්. එයාට පුළුවන් ලේසිම දේ නේ. ඔව්. ඔයාට පුළුවන් ඩිජිටල් මීඩියා නම් ඩිජිටල් මීඩියා පොඩියට පටන් ගන්න හරියට. මෙහි ඉන්න ශ්‍රී ලංකන් බේස් එක ඇල්ලුවා නම් මං ඔව්. කියන්නේ ශ්‍රී ලංකන් කෙනෙක්. හරියට හරියට. තමන්ට ලැංග්වේජ් එක පුළුවන්. ඒක ලංකාවේ භාෂාව පුළුවන්. හරියට. ගිහිල්ලා මගේ දුක කියලා හරි කියන්න පුළුවන් මට මේ. නේ. ඒ නිසා තමන්ට ලේසිම දේ තමන්ට අල්ලන්න පුළුවන් ලේසින් අල්ලන්න පුළුවන් කස්ටමර් බේස් එක අල්ලගෙන ස්ටාර්ට් කරන්න. හරියට. ඒ කියන්නේ තමුන්ට හොඳටම පුළුවන් දේ තමුන්ට කරන්න ලේසිම දේ තමුන්ට පුළුවන් ළඟම තැනින් පටන් ගන්න. අනිත් එක අතේ මුළු අතේ තියෙන වත්කමම දාලා බිස්නස් පටන් ගන්නත් හොඳ නැහැ. අනිත් ඒ ණය වෙලා බිස්නස් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඔයාලා දැන් මේ රටේ ඇවිල්ලා රස්සාවක් කරගෙන ඉන්නවා නම් ඉස්සෙල්ලා බිස්නස් එකක් කරන්න කියලා රස්සාවෙන් අස් වෙන්න එපා. ඔයාලගේ හසල් එක හදාගෙන යන ගමන් රස්සාව කරගෙන යන ගමන් ඊට පස්සේ බිස්නස් එක යම් තැනකට ගෙනාවට පස්සේ තමයි රස්සාවකින් අස් වෙලා ඉල්ල කරන්න ඕනේ. ගොඩක් මිනිස්සු ඉන්නවා මේ බිස්නස් එක කරන රස්සාව ගන්න වෙන්නේ. ඔව්. ඒක අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි දැකලා තියෙනවනේ දැන් මමත් මේවා පටන් ගත්තේ රස්සාව කරගෙන ඉන්න ගමන්. ඔව්. අවුරුදු එකමාරකට කලින්. ඊට පස්සේ තමයි රස්සාවෙන් අයින් වෙලා මේක පටන් ගත්තේ. ඉතින් රස්සාව කරගෙන කාලයක් යන්න ඕනේ. ගිහිල්ලා අර සේබල් වුණාට පස්සේ තමයි ඔක අයින් වෙලා කරන්න ඕනේ. මෙහෙම ඔයාට කැපිටල් එකක් තියනවා නම් ඔයාට අවුරුද්දක් විතර සර්වයිව් වෙන්න පුළුවන් නම් කිසිම බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හොඳම තැනක් මෙතන. ඔව් ඒකත් හොඳම තැන මෙතන. ඒ කියන්නේ මේ රටේ තරම් මං හිතන්නේ ඔපචුනිටිස් ඇති කියලා කොහෙවත්. නේ? මේ මට මම හැමතැනම කියනවා හිනා වුණොත් සල්ලි හම්බ ගන්න. මන් දන්නේ මිනිස්සු කියනවා අනේ අපිට කෙල වෙලා ගියා මෙහෙන් අරකයි මේකයි කියලා. මන් දන්නේ එහෙම වෙන්නේ ඇයි කියලා. අපිට දැන් හේෂන් මාර ප්‍රශ්න වර්ගයක් තියෙන මේ වෙද්දි. ඔයාලට මගේ පබ් එක දවස් 45ක් විතර වහලා තිබ්බා. ඔව්. මේ අනිත් එක මෙහි මාර රෙස්ට්‍රික්ෂන්ස්. ඔව්. පොඩි ෆයින්ස් නෙවෙයි. ඔව්. දැන් මම ළඟදී ග්‍රෑම් ලක්ෂයකට එහා ගෙවන්න ඕන මට මේකට. ඒ වගේ ලොකු ඒවා තියෙනවා. නමුත් අපි මම නම් කියන්නේ කොහොමද මන් දාලා එනවා කියලා. යන්නේ නැහැ නෑ නේ. යන්නේ. අපිට විෂන් එකක් තියෙනවා මේ සහ මේ වගේ දැන් මේ වගේ රටවල් මේකින් නායකත්වයේ නම් ලොකු විෂන් එකක් තියෙනවා. අන්න ඒකයි. ඒතර මේවා වැටුණත් වැටෙන්නේ නැහැ මේක. වැටෙන්නේ නැහැ. වැටෙන්න කියන වැටෙන්න පොඩ්ඩක් හරි පල්ලෙහාට ගියත් ආයි බූස්ට් වෙන්නේ මේ වගේ ඩබල් ට්‍රිපල් වෙලා. තව මාස 6ක් යද්දි බලන්න මේක. ඔව්. ඒ කියන්නේ මේක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ කතන්දර ඉවරයි. මොකද මේ රටවල් වහලා දාලා මේගොල්ලෝ ගොල්ලෝ යන්නේ. ඉතින් බලන්න 2008 ඉඳන් ඔව්. හිස්ටරි එක හෙව්වොත් ඒ කියන්නේ මුලින්ම ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක ආවේ. ඔව්. හරිද? ඊට පස්සේ කොවිඩ් ආවා. ඔව්. ඊට පස්සේ ගං වතුරක් වතුර. ආවා. දැන් මේ යුද්ධය. නමුත් ඔය එකකදීවත් මේ රට වැටුන්නේ නැහනේ. තිබ්බට වඩා හොඳට ගියා. ටික කාලයකට පොඩ්ඩක් අවුල් වුණා. ඔව්. නමුත් ඊට පස්සේ බූස්ට් එක හිතා ගන්න. ඔව්. මෙතන ඉන්න බෑ කියලා දාලා යන පිරිසක් ඉන්නවනේ. ඔව්. ඒ පිරිස ගියාට පස්සේ ෆිල්ටර් වෙලා ඉතුරු වෙනවා සර්වයිවර්ස්ලා ටික. ඒ සර්වයිවර්ස්ලා ටිකට ආපෞසරයක් ඔපචුනිටිස් හැදෙනවා. ආපෞසරයක් මේ සිස්ටම් එක හැදීගෙන එනකොට අලුතෙන් ඔපචුනිටිස් එනවා. ඔක කියන්නේ අර දරා ගන්න පුළුවන් මිනිස්සු කොහොමද උඩ යනවා. අනිවාර්යෙන්. සිම්පල් කතාව. ඔව්. ඒ කියන්නේ කොහෙත් එහෙමයි. අර මීයෝ වගේ ඉන්නවනේ. තරම් අල්ලන් ඉන්නවා. ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක ගැන. මෙහෙ ලංකාවේ ඉවෙන්ට් ගොඩක් වෙනවනේ. ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක ගැන ඔයාට බොක්කෙම්ම කියන්න තියෙන කතාව මොකක්ද? ඩුබයි වල. ඩුබායි වල. එක්කෙනෙක් එක්කෙනෙක් නෑ පළවෙනි කතාව. ඔව්. මේක කාටවත් මේ අපහාසයක් නෑ නෑ මම කාටවත් ඒවා අපහසු නෙමෙයි. මම කම්පැනි වශයෙන් නම් කියන්නේ ඔව්. නෑ. මම මගේ කම්පැනි එක රෙජිස්ටර් කරලා 2022 තාම නිත්‍යානුකූලයි. තාම තියෙනවා. තාම පෝටල් ඔක්කොම වැඩ. ඒකේ තුරු තමයි මම ඩෙකොරේෂන් ඒඩිකල් පව කරගෙන යන එක හරහා ලයිසන් එක තුන් තියෙන්නේ. ලයිසන්ස් අනුන්ගෙන් අරගෙන කරත් කොහොම කරත් තියෙන ලංකාවේ මිනිස්සුනේ. ඔව්. අර ඉවෙන්ට් එක අඩු ගන්න ඉවෙන්ට් මැනේජ්මන්ට් නේ මේ කියන්නේ. ඔව්. ඉවෙන්ට් එක මැනේජ් කරගෙන යන්න එපා. දැන් යන තත්ත්වය අනුව ආටිස්ලා මෙහෙට එන්න බයයි. මම බ්ලේම් කරන්නේ නැහැ කාගවත් නම් කියලා. මම කියන්නේ ඒකට මම මේ කොමන් කතාවක් කියන්නේ මේක දකින්න අනිත් ඕගනයිසර්ස් වලට කියයි ඔය ඇත්ත කියලා. ආටිස්ලා මෙහෙට එන්න බයයි දැන්. ඇයි? ටිකට් සමහර අය වන් වේ යන්න විදියක් නැහැ. ආටිස්ට් ආපුවම මෙහෙ කොන්සර්ට් එක නැහැ මිනිහට යන්න විදියක්. යන්න දිවුත් නැහැ. ඒකෙන් ඉතින් සම්පූර්ණ මේ තියෙන ඉන්ඩස්ට්‍රි එක ගැන අවුලක් වෙනවා. අනිත් එක කිසිම කෙනෙක් කතා බහ කරලා වැඩක් කරන්නේ නැහැ. එක සතියේ ඉවෙන්ට්ස් 3-4ක් ගහනවා. අපි පොඩි කමියුනිටි එකක්. ඉස්සර මං හිතන්නේ ඔය මේ පොඩි කමියුනිටි එකක් හදාගත්තනේ. ඒ වුණාට ඒක උන්නේ නැහැ. උන්නේ එක්කෙනෙක්ට එක්කෙනෙක් නැති හින්දා උන්නේ නැහැ. අපි ගිය අවුරුද්ද කරා මේ අවුරුද්ද කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඒ things ෂුවර් නැහැ බොරු වැඩක් කියලා හිතනවා. කොමලම එකට ඉන්ඩස්ට්‍රි එකක ඉන්නවා නම් පොඩි කමියුනිටි එකකට නම් සර්ව් කරන්නේ
ඕගොල්ලෝ කතා බහ කරලා ඒ දේවල් කරගන්න කරන්න ඕන. පුළුවන්. දැන් එක මාසෙක එක්කෙනෙක් ඉවෙන්ට් එකක් කළා අනිත් මාසෙ තව එක්කෙනෙක් කරාට ප්‍රශ්න නැහැ. එක මාසෙම දෙන්නෙක් කරන්න ඕනේ කියලා හක් නෑනේ. මගේ විශේෂයෙන් මෙගා ඉවෙන්ට්ස් ඔව් මේක ලොකු වියදම් කරන. මොකද ඕක මොලේ පාවිච්චි කරන්නත් ඕනේ. දැන් මෙහෙ ඉන්න ගොඩාක් පිරිස ඇවිල්ලා ඒගොල්ලෝ සාමාන්‍ය ජොබ් එකක් කරලා සාමාන්‍ය පඩියක් ගන්න කට්ටිය. ඒ එක්කෙනෙක්ට එකම මාසෙ ඉවෙන්ට් දෙකකට යන්න බැරි වෙනවා බොහෝ වෙලාවට. දැන් දාස් ගානක් එන ඉවෙන්ට් එකකට යන මිනිස්සෙක් ඊළඟ සතියේ තව ඉවෙන්ට් එකකට එන්නේ නැහනේ. එයාට වියදම් කරන්න පුළුවන් ගානක් තියෙනවා. එයාට ප්‍රයොරිටිස් තියෙනවා. එතකොට හිතන්න ඕනේ ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් හැටියට මම මේක මේ වෙලාවේ කරලා හරියනවද කියන එක. කාටවත් වැඩක් නැහැ නේ වුණා. ඔව්. එතකොට ආටිස්ට්ලාට ගෙවන්න ඕනේ. තව ස්පොන්සර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොන්ගේ ගැන බලන්න ඕනේ. තව සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ බලන්න ඕනේ. මේ ඔක්කොම කරාට පස්සේ ඉවෙන්ට් ඕගනයිසර් මං හිතන්නේ සාමාන්‍ය අපි නම් කරේ දැන් ඒක මම දැන් මේ රෙස්ටොරන්ට් පැත්ත පටන් ගත්තන් පස්සේ මම නම් කරේ ඇත්තටම ප්‍රොෆිට් බලාපොරොත්තු වෙනවා බ්‍රෑන්ඩ් නේම් එක හදා ගන්න ඕන හින්දා. ඔව්. ඇත්තම කතාව. ඉතින් එහෙමත් නැතුව මට හිතෙන ඇත්තටම නිකන් ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් ඇයි ඉවෙන්ට් එකක් කරන්න කියලා ඇත්තටම ප්‍රොෆිට් නැහැ. හරි සවුන්ඩ් සෙටප් එකක් දාලා හරියට ලයිට්නින් දාලා ආටිස්ට්ලාට හරියට කන්න බොන්න දීලා ඔව්. ආටිස්ට් කෙනෙක්ට හරියට ඉන්න දීලා ඉන්න දීලා දැන් මම බය නැතුව කියන්නේ මට කිසිම ආටිස්ට් කෙනෙකුට බ්ලේම් කරන්න බෑ. දැන් ඔයා මේ පබ්ලික් සෝෂල් මීඩියා දානවනේ. මං ගෙනාපු කිසිම බෑන්ඩ් එකක් මං ගෙනාපු කිසිම ආටිස්ට් කෙනෙක්ට සල්ලි දීලා නැතුවත් වීසා වල ප්‍රශ්නයක්වත් මම බය නැතුව කතා කරන්නේ ඒක. කිසිම ආටිස්ට් කෙනෙක් කරේ මම අපිට එහෙම බ්ලේම් කරලා නැහැ කවුරුත්. නෑ ඔය මම ප්‍රසිද්ධම කියන්නේ ලංකාවේ ඉන්න හොඳම ආටිස්ට් එක්ක වැඩ කරලා තියෙනවා. මේ කරලා තියෙනවා. සමහර අය අපි විතරයි ගෙනල්ලා තියෙන්නේ. අවුරුදු ගානකට පස්සේ. ඉතින් දැනටත් අපිත් එක්ක රිලේෂන්ෂිප් එක තියෙනවා හොඳට. දැනටත් අපි කතා කරලා අපිට ප්‍රයොරිටි එක දෙනවා. ඇයි? මිනිස්සුන්ට බය නැහැ. ඔව් රෙපියුටේෂන් එක. රෙපියුටේෂන් මිනිස්සු බය නැහැ. අපි ගාවට આવොත් හරි අපි දන්නවා කතා අපි ලංකා ආටිස්ට් කෙනෙක් නේ කියන්නේ. ඔව්. ඒ මනුස්සයාට කැම ටික නැහැ සමහර. අනිවාර්යෙන් එයා අපේ ගෙස්ට් නේ. ජස්ට් නේ. ඔව්. අපි එහෙම නේ අපි කියන්නේ මේ මනුස්සයාට සලකන්න ඕනේ. එතකොට මනුස්සයාගේ ප්‍රොඩක්ට් එක එන්නේ එළියට. අනිවාර්යෙන්. බබා ආපුලින්ද මනුස්සයා බය අනේ මට මෙයා සල්ලි දෙන්න නැහැ. ඔව් මම අහලා දැකලත් තියෙනවා සමහර ආටිස්ලා ගෙනල්ලා ඒගොල්ලොන් කුකුල් කූඩු වගේ තැන්වල දානවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉන්න බැරි තැන්වල. ඉතින් එහෙම අර කොස්ට් කටින් කරලා ඉවරලා ඒ විදිහට ඉවෙන්ට් කරලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා එයා එන්නේ ඔයාලගේ කමියුනිටි එකට එන්ටර්ටේන් කරන්න. ඒතකොට මේ මිනිස්සයා බලා ගන්න ඕනේ. සහ කමියුනිටි එකට සාධාරණයක් කරන්නත් ඕනේ. ඒ කියන්නේ ගන්න ටිකට් එකට හරි සර්විස් එකක් නැත්නම් මේ ෂෝ එක එන්ටර්ටේනින් නැත්නම් ෂෝ එකේ තියෙන දේවල් මිනිස්සුන්ට ඇත්තටම වැඩක් නැත්නම් ඒතොර එහෙම ඉවෙන්ට් කරලා වැඩකුත් නැහැ. ඒ කමියුනිටි පැත්තෙන්. ඔව් කමියුනිටි පැත්තෙන්. ඕගනයිසර්ගේ පැත්තෙනුත් කමියුනිටි එකේ පොඩි සපෝට් එකක් එන්න ඕනේ. අර මිනිස්සෙක් දෙයක් කරනවා නම් ඒ මිනිස්සයාර වවාගෙන කන්නේ නැත්තම්. ඔව්. කියන්නේ හෙට ඔයා ඉවෙන්ට් එකක් කරනවා කියන්නේ කම්පැනි එකක් දාලා. දැන් ඔයා හොඳ වැඩක් ප්ලෑන් කරලා කරනවා. ඉතින් කමියුනිටි එකේ ඉන්න කට්ටියට පුළුවන් කට්ටිය දැනගන්න අපේ එකක් සපෝට් එකක් දෙන්න. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අනිත් ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා පොඩ්ඩක් මේ අඩු ගානේ Facebook එකේ දාන ෆ්ලයර් එක හරි ෂෙයා කරලා ඉවලා සපෝට් එකක් දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඊළඟ පාර අනිත් කෙනත් ඔයාලට සපෝට් එක දෙන්නේ. අපි අපේ දේවල් ෂෙයා කරගන්නවා නේ. ඔයා මොන හරි දැම්මම අපේ කට්ටිය ෂෙයා කරනවා. මම මොන හරි දැම්මම ඔයගොල්ලෝ ෂෙයා කරනවා. ඒක වෙන්නේ අර ඒ තියෙන කනෙක්ෂන් එක. අපිට කිසි වාසියක් නැහැ එක්කලා කියලා. ඔයාට වාසියුත් නැහැ මට වාසියුත් නැහැ. නමුත් කරන්නේ ෆිට් එකට. අනිවාර්යයෙන්. එහෙම එකක් තියෙන්න ඕනේ. ඒක ත්‍රූ තමයි රිලේෂන්ෂිප් හැදෙන්නේ. ඔව් අනිවාර්යෙන්. නැත්නම් දැන් මං ඔයාට නිකන් නෙමෙයි කතා කරලා අපි දෙන්න ටික දවසක් අපි දෙන්න කතා බහ කරලා තියෙනවා. මම දැන් ආවා. ඔව්. ඒ කනෙක්ෂන් එක හින්දා තමයි නැත්තම් මට එකපාරටම 50ක්වත් තේසන් මගෙන් අරගෙනවත් දීලවත් එහෙම එකක් මේක මේ සල්ලි වලට කරන හැන්නේ නෙමෙයි. අපි දෙන්න ඇත්තටම මෙහෙම කතා බහක් කරන්න ඕනේ කියලා හිතුණා. මේ ඩුබායි වල ඉන්න එන්ටර්ප්‍රෙනර්ස්ලා එක්ක මට මේ වගේ කතා බහක් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මට ළඟම හිටියේ සුමේද තමයි රීච් කරගන්න පුළුවන් වුණ එක්කන මුලින්ම. ඉතින් ඒකින්ද තමයි සුමේද අපිට හිතන්න බැරි ලෙවල් එකේ ඉන්නවා. මම වශයෙන් කියන්නේ නැහැ. මෙතන කියන්න හොඳ නැති හින්දා. මම දන්න අය කෙනෙක් එහෙම ඉන්නවා. එම්ප්ලොයිස් 1000ක් විතර ඉන්නවා. ග්‍රේට්. මම ෆලෝ කරනවා. මම මුණට කියලාත් තියෙනවා. එහෙම ඉන්නවා. ඉතින් ගොඩක් ඉන්න අපේ කමියුනිටි උඩටම ගිය මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක මේ වගේ කතා බහවල් ඇති කරන්න ඕනේ. අනිත් එක දැන් පොඩි මේ මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවානේ ඩුබායි ගැන. සමහරවිට ලංකාවේ ඉන්න මිනිස්සු ඩුබායි ගැන හිතන්නේ ඩුබායි ගිහුවම හිතන්නේ හවුස්මේට්ස්ලයි ඩ්‍රයිවර්ස්ලයි විතරයි ඉන්නේ. හරියට. එහෙමයි. ඒ කියන්නේ ඩුබායි මොන වගේද කියලාවත් දැකලා නැහැ ගොඩක්. අර ඉස්සර තිබ්බ කන්සෙප්ට් එකනේ මිඩල් ඊස්ට් කිව්ව ගමන්. ඔව්. අපි ඉන්නේ ඕස්ට්‍රේලියා ඔකේ ඔසී වෙනයි මේ වෙනයි. සමහරවිට මේ මිනිස්සු ඉන්නේ ඊට වැඩිය හොඳයි. ටැක්ස් නැහැ මේ ටැක්ස් නැහැ කිසි දෙයක් නැහැ. හම්බ කරන සතපහර ටැක්ස් නැහැ. වාගේ හම්බ කරන සල්ලි ඔක්කොම වාගේ බැංකුවේ තියෙන්නේ. කවුරුත් ඒක ඇවිල්ලා හොරගම් කරන්නෙත් නැහැ. ඔයාලා සල්ලි මිටියක් අරන් ගිහලා පාර මැද්ද දීලා ඊළ සිගරට් එකක් ගහලා ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඒ වගේ රටක් මේ වගේ රටක මේ වගේ ගේමක් ගහන මැච් එකක් ගහන ඒ කියන්නේ ලස්සන්ට පිළිවෙල කරගෙන ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඉදිරියටත් එනවා මේ වගේ කතා බහවල්. ඒ ඉන්න මේ කතාව දිගට දිගට ඇදගෙන යන්න ඕනේ නැහැ. නමුත් අවසන් කරන්න කලින් දුබායි වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සහ ලංකාවේ ඉන්න කට්ටියට ඔයාලට මොනවා හරි මෙසේජ් එකක් දෙන්න තියෙනවා නම් අන්තිම වශයෙන් ඔයා මොනවද කියන්නේ අපේ කට්ටියට?
මුලින්ම ස්තුතියි. ඉතින් ඇත්තටම මේ අපේ කමියුනිටි එකේ ඉඳන් තමයි මම ඇත්තටම මෙහෙම තැනකට මට වාහරි කතා කරන්න. ඔව්. මම මේ ඉන්නේ සහ මගේ ෆැමිලි එක මගේ වැඩ කරන මගේ ස්ටාෆ් එක දැන් 55ක් 57ක් විතර ඉන්නවා. ඒක ළඟ හැමෝගෙම ෆැමිලිස් රැකෙන්නේ ඉතින් මේ කමියුනිටි එකෙන් දෙන සපෝට් ඔව්. එකට. ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. මගේ අපේ පැත්තෙන් අපි ඕන වෙලාවක ඔළුව නමන අපේ පැත්තේ වැරද්දක් තියෙන අවස්ථාවල අනිවාර්යෙන්ම සහ කමියුනිටි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගෙන් නම් කවුරු හරි මගෙත් අහපු කට්ටිය ඉන්නවා. මගෙන් දැනටත් අහන කට්ටිය. මගෙන් කවුරු හරි අහුවොත් රෙස්ටොරන්ට් එකක් කරන්න කොහොමද කියලා මගේ මනුස්සයර ඒකත් කියලා දෙනවා. ඔව්. මට එහෙම කිසිම දෙයක් නැහැ. මොකද අපේ අඩියෙන් අඩිය රෙස්ටොරන්ට්ස් දානවා. ඔව්. මලබාරි ගන්නකො ඉන්දියන් ඔව්. අඩියෙන් අඩිය රෙස්ටොරන්ට්ස් තියෙනවා. හැම එකටම බිස්නස් තියෙනවා. තියෙනවා. අපිට අපේ මනුස්සයෙක් දිනුනා වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔව්. මට කියන්න තියෙන්නේ මේ අමාරුම කාලේ මේ සිටුේෂන් එක ගැන ගත්තොත් අල්ලන් ඉන්න තියෙන්නේ. ඔව්. අල්ලන් හිටියොත් මේක අපිට වින් කරන්න පුළුවන්. මම කියන්න තියෙන්නේ නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා ඇප්‍රෝබේන් නම කැෆේට ඇප්‍රෝබේන් නම වටේ රැඳිලා අපිට දෙන සපෝට් එකට. තව ඉස්සරහට තව ටික කීප් එකක් කරනවා. ඔව්. තව බ්‍රාන්චස් ඒවා ඕපන් කරන්න තව අදහස තියෙනවානේ. තව අපේ ලේඩි සලෝන් එකක් එන්න තියෙනවා. ඔව්. ඒ වගේ තව තව මට ඕනේ කමියුනිටි එකට ශ්‍රී ලංකන් කමියුනිටි එකට දෙන්න පුළුවන් හැම සේවාවක්ම අපේ පැත්තෙන් දෙන්න. නොනාරි මහත්තුරනි අපි කතාව අවසන් කරන්න යන්නේ. අපි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඉන්නේ තැප්‍රබේන් ලවුන්ජ් ඇන්ඩ් බාර්. එන්න ඔයගොල්ලෝ ඇවිල්ලි වෙලා යාළුවොත් එක්ක පොඩ සෙට් වෙලා රිලැක්ස් වෙලා සින්දුවක් අහලා අපේ කවුද සින් කරන මල්ලි අපේ සංදීප් ඉන්නවා. ඔව්. රොෂෙන් මල්ලි ඉන්නවා. ඔව් ඉතින් ඒ දෙන්න අපි මෙතන ප්ලෑන් එකක් තියෙනවා. මෙතන ලයිව් බෑන්ඩ් එකක් ගහන්න. රයිට් ෆුල් බෑන්ඩ් එක මෙහෙට අරගෙන ඔව් මෙතන ස්ටේජ් එක වෙනස් කරලා ඉදිරි මේ අපි ලයිව් බෑන්ඩ් එකක් ඒ perfect. කරන්න බලාපොරොත්තු වෙනවා. මතක තියාගන්න. ඉතින් ඒකින්ද අප්ඩේට් එකේ ඉන්න තැප්‍රබේන් එකෙන් දාන අප්ඩේට්ස් ඔක්කොම නෝට් කරන් ඉන්න. එන්න ඇවිල්ලා සෙට් වෙන්න. ඒ වගේම යන්න මේකලගේ රෙස්ටොරන්ට්ස් වලට ලොකේෂන්ස් ටික අපේ අල්නාහද තියෙනවා. අල්නාහද 1 ඩුබයි. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් සිටි ෆ්‍රාන්ස් ක්ලස්ටර් එකේ තියෙනවා P22 බිලියන් එකේ. අනිත් එක සාජා අල්කුලේ වල තියෙනවා බ්‍රාන්ච් එක. රයිට්. එහෙනම් යන්න ඕඩර් කරන්නත් පුළුවන්. ඕගොල්ලන්ට මම හිතන්නේ ඩෙලිවරි ප්ලැට්ෆෝම්ස් වලත් තියෙනවා. ඔව්. ඉතින් එච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් thank you සුමේද thank you thank you very much මම එක්ක කතාවට ආවට. ඔයාට සුබතුම් වගේ වැඩේ ඉදි කරගෙන යන්න කියලා thank you very much. thank you හරි එහෙනම් අපි ගියා.